Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් අදත් අපි ගමනක් යන ලෑස්ති වෙන්නේ. අද අපි යන්නේ බෙන්තර. ඉතින් මේ මගේ පළවෙනි voice over video එක වැරදීම් වෙන්න පුළුවන්. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. එන්න ඉතින් අපි මුලින්ම ලෑස්ති වෙමු. ඔන්න ඉතින් මේක තමයි මම අද අඳින්නේ. ලස්සනයිද? ඔන්න ඉතින් අපි යන්න කලින් මේකත් ලස්සනට ලෑස්ති කරලා යමු. හරි ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා. අදත් මං යන්නේ මෙන්න මෙයත් එක්ක. තව කට්ටිය මගදී එකතු වෙනවා. මෙන්න මේ කට්ටිය තමයි අද අපිත් එක්ක යන්නේ. සෙට් එක අපි බයික් වල තමයි යන්නේ. මේ යන ගමන් ඉතින් ගත්ත වීඩියෝ ටිකක්. අපි යන්නේ අද බෙන්තර මතුගම අලුත්ගම රෝඩ් එකේ තමයි යන්නේ. හරි අපි ඉතින් මුලින්ම ගියේ අලුත්ගම කන්දි විහාරේ වඳින්න. අපි ඉතින් කන්දි විහාරේ මල් ටිකක් පූජා කරලා වැඳලා ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගහලා චුට්ටක් වෙලා ඉඳලා තමයි ආවේ. ඔන්න ඊට පස්සේ අපි ආවේ බෙන්තර පාක් එකට යන්න. බෙන්තර පාක් එකට අපි උදේට කන්න තමයි එතනට ගියේ. උදේට අපි පාන් ගත්තා. ඒ වගේම තේ හදාගෙන අවිලා තිබ්බා අපේ යාළුවෙක්. ඒවත් බීලා ඊට පස්සේ අපි බෝට් රයිඩ් එකක් යන්න කියලා තැනකට ආවා. එතන පොඩ්ඩක් තෙල් ප්‍රශ්න නිසා බෝට් එකක් තිබුණේ නැහැ අපිට ගන්න. ඊට පස්සේ අපි මම එතන ලස්සන වීඩියෝ එකක් ගත්තා. අපි ඉතින් එතන පැයක් විතර හිටියා. මොකද තෙල් ප්‍රශ්න ගැන කියන්නේ නැතුව අපි එතන හිටියා ගොඩක් වෙලා බෝට් එකක් දෙයි කියලා. නමුත් හම්බුනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මේක. ඊට පස්සේ අපි වෙනම තැනකට ගියා. මේ තියෙන්නේ එතන. මේක තියෙන්නේ බෙන්තර පාලම ළඟම තමයි. හැමෝම ඉතින් දන්නවා ඇති බෙන්තර පාලමෙන් පල්ලෙහා තියෙන්නේ. මම ඉතින් එතන ලස්සන වීඩියෝ එකක් ගත්තා. ෆොටෝස් ගැව්වා. ඔන්නෝම තමයි. මේකත් බෝට් එකක්. ඔන්න දැන් අපි අපේ බෝට් එක අරගෙන රයිඩ් එක යන්න තමයි යන්නේ. මේක නම් මාරම විනෝදයි. අපි ඇත්තටම ගොඩක් එන්ජොයි කරා. අපේ කට්ටිය වැඩි නිසා අපි බෝට් දෙකක තමයි යන්නේ. අපි අනිත් බෝට් එකේ අය පිටිපස්සෙන් එනවා. ඉතින් මේ අපේ බෝට් එකේ ගියේ අපි කට්ටිය. ඔන්න ඔහම ඉතින් අපි ලස්සන ෆොටෝස් වීඩියෝ බෝට් එකේ ගත්තා. මේක පැයක රයිඩ් එකක්. එක බෝට් එකකට රුපියල් 6000ක් තමයි ගියේ. ඒ ගානට නම් මාරම වර්ත්. කියන්නේ ගොඩාක් ලස්සන තැන් අපි බැලුවා. මේ වගේ ලස්සන ෆොටෝස් ගත්තා. ෆොටෝ ගන්න එක තමයි ඉතින් ගොඩක්ම කරේ. වැඩිපුරම ගත්තේ මගේ ෆොටෝස්ද කොහෙද? මම ඒ ගත්ත ෆොටෝස් අන්තිමට ඇඩ් කරන්නම් වීඩියෝ එකට. ඉතින් අපි ඊට පස්සේ ගියා බීච් එකකට නාන්න තමයි ගියේ. මේ තියෙන්නේ මොරගල්ලේ බීච් එකේ මම ගත්ත වීඩියෝ එකක්. ඉතින් අපි මෙතන වොලිබෝල් සෙල්ලම් කරලා ටිකක් වෙලා ඊට පස්සේ නාලා එහෙම අපි එතනින් ආපහු ආවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ දවල්ට කන්න. ඇත්තටම අපි දවල්ට කන්න බීච් එකේ කන්න තමයි ප්ලෑන් කරලා අරන් ගියේ. නමුත් එතන ගොඩාක් සෙනග හිටිය නිසා බීච් එකේ අපි ආවා අපහු උදේට කාපු තැන. ඒ කියන්නේ බෙන්තර පාක් එකට ආවා. ඉතින් ඊට පස්සේ අපි එතනත් ආපහු වොලිබෝල් සෙල්ලම් කරා. ගොඩක් වෙලා සෙල්ලම් කරා. මෙතන නම් අපි හවස වෙනකම් හිටියා. අපි මෙතන වොලිබෝල් සෙල්ලම් කරා ගොඩක් වෙලා. ඊට පස්සේ 4:00 විතර අපි එතනින් එන්න පිටත් වුණා. මේ එන මග ගත්ත වීඩියෝ එකක්. මං හරිම ආසයි බයික් පදින්න. මට ඉතින් තියෙන්නේ ස්කූටර් එකක් නේ. මේ අපේ ගමන ගිය අයියා කෙනෙක්ගේ බයික් එකක්. ගියා මගේ බයික් එක ගත්තා. ටික දුරකට මං එයාගේ බයික් එක ආස හින්දා ඉල්ලගෙන පැද්දා. ටිකක් දුර මං මේකත් ලස්සන වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් අපි ගමන ඉවර කරන්න තමයි යන්නේ අද දවසට. මේ වගේ ලස්සන වීඩියෝස් ෆොටෝස් එහෙම අරගෙන මාරම දවසක් තමයි අපි කට්ටිය එන්ජොයි කරේ.
මම මෙතනින් එහාට ෆොටෝස් ටික ඇඩ් කරන්න. ඔයගොල්ලෝ ෆොටෝස් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අදට ඉවරයි. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.